සුබ දවසක් ඔයාලා හැමෝටම ඉඟුරු වගාව ගැන මම මේ ටිකේම වීඩියෝ ගොඩක් කරන් ආවා ඉඟුරු වගාව එක එක මාතෘකාවන් ගැන මම අදත් අරන් ඇවිල්ලා තියෙන මේක කලින් මේ වගේ වීඩියෝ දෙකක් දැම්ම මම අද අපේ චීන රැංගුන් සිංහල මේ වර්ග තුනම වගා කරලා තියෙන ඉඩම් මේ භූමියේ තමයි ඉන්නේ එතකොට මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් වීඩියෝ එකේ මූලික දැනුම කියලා ඉතින් සාමාන්‍ය ගොඩක් අය තියෙන ප්‍රශ්න කොට කතා කරා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉඟුරු වගාව මුලදී නම් පටන් ගන්න තැනින් නම් වැඩේ වෙන විදියකින් තමයි එතකොට අපි මේ තියෙන දැන් මාස 11ක් වෙන මේ වගාවක් මේ දැන් මේ ගස් මැරීගෙන එනවා තාම සම්පූර්ණ මැරලා නැහැ ගොඩක් ගස් මැරීගෙන එනවා ගස් කඩාගෙන වැටෙනවා මල් පිපිලා තියෙනවා මේ තියෙන්නේ මේ දේශීය ඉඟුරු ටික දැන් මේ වගේ ගොඩක් ඉතින් ගස් මැරීගෙන එනවා මම බීජ මට්ටමට තාම පිවිසු නැහැ දැන් හැදිච්ච මලුත් මේ පර වේගෙන එන මට්ටම තමයි මේ ගස් අර මල් හැදුනාට පස්සේ මලුත් පතු වේගෙන එන මට්ටමක් දැන් තියෙන්නේ මාස 11ක් වෙනවා දැන් මේකට ඒක මෙව බීජ මට්ටමට තාම තුසු නෑ අපි තව එහා පැත්තේ සීන එකයි රැඳුන් එකයි වගාව තියෙනවා ඒකෝර මම අද මුලින්ම කතා කරන බලාපොරොත්තු වෙන්නේ ඉඟුරු හිටවන කාලාව කොහොමද වගෙන එතකොට දැන් සාමාන්‍ය ලංකාවේ ගොඩක් පැති වල අපේ ඔළුවේ තියෙන ඉඟුරු හිටවන්නේ මාර්තු අප්‍රේල් මාසවල කියන එක තමයි හැමෝම ඉතින් කියන්නේ අහපුවම එදා ඉඳන් කරන අයත් කියන මාර්තු අප්‍රේල් මාසවල කියලා කුරුණෑගල ගොඩක්ම ඉතින් ඒක එහෙම තමයි මාර්තු අප්‍රේල්ම තමයි දාන්නේ එතකොට ඉතින් දැන් මේ අපේ මේ කොටුවක් මේ කුරුණෑගල කුලියක් ගියේ තියෙන කොටුවක් මේක අපි දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල දාපු කොටුවක් තමයි මේක. ඉතින් අවුරුද්දේ වුණ කාලයක දාන්න පුළුවන්. හැබැයි අර මම කලින් වීඩියෝ වල කියලා දෙනවා වගේ වතුරයි මෝරු බීජගුරුයි තියෙනවා. දැන් මේක ඉතින් අපි නොවැම්බර් මාසේ දැම්ම කියලා කිසි ගැටලුවක් නැතුව ඉතින් වතුර ටික දාලා කරන හින්දා ඉතින් තියෙනවා දැන් අපිට මොකද නොවැම්බර් මාසේ දැම්ම කියන්නේ දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් දාලා මේ අවුරුද්දේ නොවැම්බර් තමයි අපි ගලවන්නේ. ඒක සාමාන්‍ය වැඩි මිල කර ගලව ගන්න පුළුවන්. මාර්තු මාසේ ලෝකුවම ඉතින් ඔක්කොම එකට මාර්තු එක ලෝකුවම මිල පොඩක් ඉතින් අඩුයි. හැබැයි ඉතින් මේ කියන්නේ අර කාලේ සීසන් එක වන්නලා කරනවා නම් අනිවාර්යෙන් වතුර දාගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මොකද නැත්තම් ලොකු පෑවිල්ලක් වගේ දෙයක් ඇල්ලුවොත් එහෙම ඉඟුරුවට වතුර ටික ඉතින් ඕන. කරගන්න බැරි වෙනවා. ඒකෝර ඉතින් වතුර ටික දාගන්න පුළුවන් නම් අවුරුද්දේ ඕනම කාලයක වගා කරන්න පුළුවන්. ඒක තමයි මම පළවෙනියට තරම් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපේ පැති වල මාර්තු වගේම ওই මයංගනේ වගේ පැති වල දාන්න ගොඩක් මේ සැප්තැම්බර් වැස්ස පටන් ගන්නත් එක තමයි සැප්තැම්බර් ඔක්තෝබර්. එහෙම තමයි පටන් ගන්න. ඊට අමතරව කට්ටිය ගොඩක් මයින් අහලා තිබ්බ ඉඟුරු වලේ හිටවන්න ගන්න කෑලි සයිස් එක කොයි වගේද කියලා මම ඒකත් කඩලා පෙන්නන්න ඕන කල්පනා කරා කිව්වා. මේ තියෙන්නේ අපේ චීන ඉඟුරු මේකත් මාස 12ක් යන චීන ඉඟුරු ටිකක්. එතකොට අල කඩන විදිය ගොඩක් අය අහලා තිබ්බනේ. දැන් මේ ග්‍රෑම් සාමාන්‍ය 350 විතර කෑල්ලක් මේක. දැන් අංකුරත් මතුවලා තියෙනවා පොඩියට. තව මේක තද පාට වෙලා මෝරලා එනවා. ඊට වඩා මාස 14ක් විතර පොළවේ තිබ්බනා. උනාට මේ මට්ටමින් හිටවන්න ගන්න පුළුවන්. මොකද මේ අංකුරත් දැන්ට මතුවලා තියෙනවා. එතකොට අලයක් කඩන්න හිටවන වලකට දාන අලේ කොයි සයිස්ද කියලා අහපුවාම සාමාන්‍ය මෙහෙමයි ග්‍රෑම් 35 40 කෑල්ලක් කියලා තමයි අපි එදා ඉඳන් කියන්නේ. එතකොට ඔය ග්‍රෑම් කතාව නෙමෙයි ගොඩක් තියෙන්නේ. දැන් අපි මේ ග්‍රෑම් කතාව කිව්වම මේ වගේ කෑල්ලක් අහුවෙන කඩාගන්න ඉඳ තමයි මේ කුෂිකර්ම මේ දෙපාර්තමේන්තුවේත් කියලා තියෙන්නේ. ඇත්තටම එහෙම නෙමෙයි කරන්න ඕන. ග්‍රෑම් 35 40 ඒ වගේ කෑල්ලක් අහුවෙන්න මේ ජොයින්ට් තියෙන අල මේ සෙට් වෙන තැන් වලින් තමයි කඩා ගන්න ඕන. එතකොට සෙට් වෙන තැන් වලින් කියන්නේ දැන් මේ වගේ චූටි කෑලි මෙව්ව හරියන්නේ නැහැ. කඩාගාදී දැන් මෙහෙම අලේ පිටිපස්සට තියලා දැන් අලේ මෙහෙම පිටිපස්සට තිබ්බට පස්සේ මේ ජොයින්ට් තියෙන්නේ. මේ ජොයින්ට් එකකින් මෙහෙම තියලා පොඩි පිහියක් මෙතනින් පොඩි තට්ටුවක් දාපුවම මෙහෙම කල් වෙනවා. මෙන්න මේ වගේ කෑල්ලක් තමයි වලකට දාන්න හොඳ. මේක ඕන්න මේක කඩලා තව මේ වගේ පොඩි කෑල්ලක් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ කෑල්ලක් සාමාන්‍ය ග්‍රෑම් 40ක් වගේ බරයි මේක. මේකක් දැම්මනම් හරි. මේක එකක් විදියට. ඊට පස්සේ මේක තව එකක් විදියට. මේක තව එකක් විදියට. ඒ වගේ මේ අර ලොකු මේ අලේ තියෙද්දි මේක තව මේ වගේ අල කෑල්ලක් එක තමයි තියන්න ඕනේ. මේක තනියෙන් දැම්මොත් එහෙම අංකුරෙන්න තැනක් නැති වුණොත් එහෙම පෙලක් කෑල්ලේ නරක වෙන්න බලනවා. ඒතර මෙන්න මේ වගේ කෑල්ල වලට තමයි අපි කඩා ගන්න. ඒතර මේ වගේ එකකින් හිටවපුවාම හොඳ ලොකු කෑල්ලක් දාපුවම දැන් මේ අංකුර ඇවිල්ලා තියෙනවා වගේ මුලින්ම එක පැලයක් දාලා වෙල්ලි ඉවරලා ඊට පස්සේ තව මේ මාස දෙකක් විතර ඇද්දි තව හොඳට පඳුරු ගහලා එනවා. තව මෝර පිඟුරු හොයාගන්න පුළුවන්. තව අලේ පිටු මෙන්න මේ වගේ මේ මැදින් මේ පොඩි රවුමක් තියෙනවා හොඳට මෝර පිඟුරු වල. කියන්නේ මාස 10 වගේ පෙන්නාම මෙහෙම රවුම හිටිනවා. මෙන්න මේකත් චුට්ටක් වල්ලා ගන්න ගද්දි ඊට අමතරව ඔය ලෙඩ ඉඟුරු වල ඒ කියන්නේ දිලීර හෝ බැක්ටීරියා මොනවා හරි ඔය බැක්ටීරියා තමයි ගොඩක් ආපුවම මේ මැද මේ පැහැ නෙමෙයි. ඒ කියන්නේ එබෙන ගතියක් ඊට පස්සේ දුබුරු පාට රෝග ගතියක් තියෙනවා. ඉතින් නිරෝගී බීජ වල ඉතින් එහෙම මොකුත් තියෙන්න විදිහක් නැහැ. ඔයාලා ඒකත් ගද්දි චුට්ටක් බලලා ගන්න. මෙන්න මේ වගේ ඊට අමතරව ඔය මේ බීජ ප්‍රතිකාර කරන ගැන ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් මට මේ වෙලාවේ කැප්ටන් මුකුත් මං ගව නැහැ. කරන විදිහ හරියටම පෙන්නන්න. මම දල වශයෙන් ඉතින් කියන්නම් කොහොමද වැඩේ කරගන්නේ කියලා. එතකොට අපිට ඒකට බීජ ප්‍රතිපාර කරන්න කැප්ටන් මැන්කසෙට් කියන දිලීරනාශක දෙකම ගන්න පුළුවන්. ඒතකොට කැප්ටන් වගේ ගන්නවා නම් ලීටර් එකකට ග්‍රෑම් දෙකක් තමයි ගන්න ඕනේ. ඒතකොට ලීටර් එකකට ග්‍රෑම් දෙකයි සාමාන්‍ය කිලෝ 10ක් විතර කර ගන්න නම් ලීටර් 5ක් විතර භාජනයකට මොකද හරි දාගෙන ලීටර් 5ට ග්‍රෑම් 10ක් දැම්මනම් හරි. ඒ විදිහට හදාගෙන ඉවරලා ලීටර් 5ට ග්‍රෑම් 10යි වතුරට කලවම් කරලා ඉවරලා මේක අර මේ කැපිච්ච තැන් ටී දෙන්නේ
නාල ටික කපලා ඉවරලා එදාම මේ විනාඩි 15ක් පොඟලා තියන්න ඕන කැප්ටන් වල දාලා. ඊට පස්සේ සාමාන්‍ය සතියක් විතර වගේ තියලා ඉවරලා මේ තැන් වලින් ඒතර අංකුරත් වෙනවා සතියක් විතර තියද්දි හිටෙවනම් හරි. පෙලක් අය නම් ඉතින් බීජ ප්‍රතිකාර කරලා ඉවරලා පහුවදා හිටවනවා එදා හිටවන අයත් ඉන්නවා. ඒ වුණාට මේ ප්‍රතිකාර කරාට පස්සේ සාමාන්‍ය අර ටික කපලා ඒ ප්‍රතිකාර කරාට පස්සේ සතියක් විතර තිබ්බොත් තමයි මොකද මේ කැපුම් පාරවල් ටිකේ අර පොඩක් දැන් මේක අමුයිනේ. එතකොට වතුර ගතිය වැඩිනොත් එහෙම වැස්ස වැඩි වුණොත් එහෙම නරක වෙන්න බලනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම සාමාන්‍ය දවස් 4ක්වත් අඩුම තියන්න. ඒතර 4ක් විතර අඩුම තියලා හිටවන්න ගන්න. ඊට පස්සේ තව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෝර දාන එක ගැන. ගොඩක් අය අහලා තිබ්බ හිටවන්න කලින් මොනවද දාන්න හොඳ පෝර එක හිටුවට පස්සේ මොනවද දාන්න හොඳ කියලා. ඒතකොට හිටවන්න කලින් ගොඩක් අය කුකුල් පෝර හොඳයි කියන ඉඳන් අර ඉඳන් වගාව කරන් යන අය කියනවා කුකුල් පෝර හොඳයි කියලා. ඒක ඇත්ත. හැබැයි කුකුල් පෝර දානවා නම් පොඩක් ඒක හොයලා බලන්න කුකුල් පෝර වල මාස කීයද අලුත් ඒවාද පරණේවාද කියලා. මොකද කුකුල් පෝර ඉඟුරාවට මාර හොඳයි. ඒ වගේම තමයි අනිත් පැත්තට අලුත් ඒවා දැම්මොත් එහෙම දිලීර මාර විදිහට හැදෙනවා. මොකද නිවර වතුර නිතරම දානවනේ. අලුත් කුකුල් පෝර දැම්මොත් එහෙම දිලීර හැදෙන්න බලන්න. කුකුල් පෝර වගේ සාමාන්‍ය හිටවන්න කලින් දානවා නම් දැන් අපි සාමාන්‍ය අද පොළව හදනවා නම් ඒ කියන්නේ ට්‍රැක්ටර් එකකින් පොළව පෙරර ගන්නවා නම් පෙරරගෙන සාමාන්‍ය දවස් 2කින් 3කින් පාත් ටික හදලා ඉවරලා ඒ පාත් උඩට දාලා ඉවරලා අවුවට වැස්සට සාමාන්‍ය දවස් 15ක් විතර තෙමෙන්න තියන්න හොඳයි. ඒකෝර අලුත් එකක් වුණත් ඒක තියෙන සැරගතිය ගිහිල්ලා ඉවරලා මේ අවුලක් නැති වෙනවා. ඉතින් අර සැරගතිය බහිනවා. නැතුව ගොඩක් අය කරනවා හිටවන දවසේ වලට චුට්ටක් දාලා කරනවා. ඒ කියන්නේ චුට්ට දාන පොල් කට් විතර දානවා. ඒතර ගොඩක් අයට දිලීර ප්‍රශ්න ඉතින් හැදෙන්නේ ඒක තමයි. ගොඩක් අය හොඳයි කියලා දානවා. ඒ දාන එකෙන් දිලීර එනවා. ඒතර කුකුල් පෝර වගේ දානවා නම් අඩුම සාමාන්‍ය සතියක් විතර නිකන් අවුවක තියලා ඉවරලා ඊට පස්සේ පොළවට දාලා තව දවස් 15ක් විතර පරණ වෙන්න දාලා එහෙම දාලා ඉවරලා හිටව ගන්න. ඒක තමයි ගොඩක්ම හොඳ. තව ගොම කොම්පෝස්ට් හර 10 ඔය වගේ දේවල් තමයි හිටවන්න කලින් අපිට මේ පොළවට එකතු කර ගන්න පුළුවන් දේවල්. ඊටවට පස්සේ සාමාන්‍ය පැලවිලා දවස් 45න් පැලපොල් පෝර එක යූරියා රතු කොඩු ඊට පස්සේ යාර මිලා ඔය වගේ පෝර තමයි ගොඩක් අය ඉතින් පාවිච්චි කරනවා. ඔය ටික තමයි ගොඩක් ප්‍රසිද්ධ තින් ඉඟුරු වලට දාන පෝර කියලා. දවස් 45 45ට තමයි දාන්නේ. ඊට අමතරව සාමාන්‍ය මාස 5 විතරනකන් තමයි ඉතින් ලොකුවට ගස්වල වර්ධනය වෙන්නේ. 5 මාරුනාට පස්සේ ඒ කියන්නේ පැලවිච්ච දවස් ඉඳන් මේ මාස 5 විතරනකන් තමයි ගොඩක්ම ගස් ටික හැදලා එන්නේ. දැන් අපේ මේ වගාවේ මේ දේශීය කුරු වැඩි ලොකු උස ගිහිලා ලොකුවට නෑ. හැබැයි පඳුරු ගහලා තියෙනවා හොඳට. සාමාන්‍ය පඳුරක පැල 20 30 තියෙනවා තියෙනවා. ගොඩක් දැන් ওই ගොඩක් අය කියනවා දැන් මේ ඉඟුරු කොටු වෙනම සම්පූර්ණ චීන රැංගුන් දේශීය ඔක්කොම ලොකුවට උස ගිහිලා නෑ ගස්. ඒ කියන්නේ අපේ ඉන මට්ටමට වගේ තමයි තියෙන්නේ. හැබැයි හොඳට පඳුරු ගහලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අවුව වැටෙන හින්දා ඉතින් ලොකුවට උස යන්නේ නැහැ. හැබැයි පඳුරු ගහනවා. දැන් අපිට ගස් නෙමෙයිනේ ඇත්තටම අලනේ මේ වැදගත් වෙන්නේ. ඒතකොට අවුව හොඳට වැටෙනවා නම් ඇත්තටම හොඳයි. අවුව වැටුනේ නැත්නම් කියන්නේ. ඒ වෙන ගතිය තිබ්බොත් තමයි ගස් සාමාන්‍ය අඩි 7 3 4 වගේ උසට එන්නේ. 3ට වගේ උසට එනවා. ඒතර අවුව වැටුනොත් එහෙම උස යන්නේ නැහැ. හැබැයි හොඳට පඳුරු ගාන හැදෙනවා. දැන් මේ වගාවක් ඒ වගේ තමයි හොඳට පොල් ගස් එක තමයි තියෙන්නේ පොල් වගාවක් එක්ක. ඒ වුණාට අවුව හොඳට වැටෙනවා. අවුව වැටෙන තැන් වල තමයි අපි බල්ලා දාලා තියෙන්නේ. ඒතකොට ඉතින් මේ හොඳට පඳුරු ගාන හැදෙනවා. මේකත් තව කියන්න ඕන. අපි බලමු අපේ අනිත් මේ ඉඟුරු වර්ග තියෙන කොට වල තියෙන්නේ. මේක රැඟුන් එක උනත් මහා ලොකු උසක් ගිහිල්ලා නැහැ. සාමාන්‍ය අපේ ඉන මට්ටම වගේ තමයි තියෙන්නේ. පඳුරු හොඳට ගහලා තියෙනවා. ඊට අමතරව මම ඔයාලට කියන්න ඕන 2026 ඒ කියන්නේ ලබන අවුරුද්දේ ඉඟුරු බීජ එකක්දී ඔයාලට අපේ මේ කොටුවට ඇවිල්ලා මෙතන අක්කර 4ක තියෙනවා ඉඟුරු දාලා අපේ කොටුවටම ඇවිල්ලා බලලා වැඩි වෙන විදියක් බලාගෙන මරන් ගියාකි බීජ ඕනෑ ඉන්නවනම් මේ වෙලාවේ අතර මම පෙන්නපු චීන රැඟුන් දෙක තියෙනවා. දේශීය ඉඟුරු බීජ මේ විදිහේ නෑ මාස 12 වෙච්ච. ඒ ඉඟුරු බීජ ඕන නම් මම ඔය යටින් දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න 077 45 99 763 කෝල් එකක් ගන්න ඉඟුරු බීජ අවශ්‍යයි 2026 ඔයාලට අක්කර ඒ කියන්නේ මෙතන අක්කර 4ක ඒ කියන්නේ සාමාන්‍ය කිලෝ 30000ක් විතර වගේ මේ මෙතන භූමිය ගැලවෙන්න තියෙනවා. ඒකට ඔයාලට අවශ්‍ය ඕනම ඉඟුරු බීජ ප්‍රමාණයක් ගන්න පුළුවන්. චීන රැඟුන් දේශීය තුනෙන්ම මේ වෙලාවේ චීන එකයි රැඟුන් එකයි දෙකම තියෙනවා. ඔයාලට ෆොටෝට ඇවිල්ලා බලලාම ගන්න පුළුවන්. දේශීය බීජ ඉඟුරු මේ වෙලාවේ නෑ. කහ බීජයක් තියෙනවා. කහ බීජ සාමාන්‍ය මාස 12 වෙන්නේ සාමාන්‍ය දෙසැම්බර් 15 විතර පෙන්නට පස්සේ ඒ වගේ වෙද්දී අපිට කෝල් එකක් ගන්න කහ බීජත් ඔයාලට දෙන්න පුළුවන්. ඒකට තව මතක් කිරීමක් කරන්න ඕන. ගොඩක් අය මේ මම ඉතින් මතක් වෙන ගොඩක් අය අහන ප්‍රශ්න වල තමයි මේ උත්තර වලට දෙන්නේ. ගොඩක් අය අහලා තිබ්බ අක්කරයකට බීජ කිලෝ කීයක් යනවද කියලා. අක්කරයකට සාමාන්‍ය බීජ කිලෝ 600ක් යනවා. 600ක් කියන්නේ කිසිම දෙයක් නැති අක්කරය. ඒ කියන්නේ දැන් මේ වගේ පොල් ඉදමක දාද්දි අක්කර මේ අක්කරයට කිලෝ 600ක් යන්නේ නැහැ. මොකද මේ පොල් වල ඉඩ අදින්න ඕන මේ වගේ. ඔය කිලෝ 600ක් යනවා කියන්නේ කිසිම දෙයක් නැති ඉඩම් වල. ඒතර මේ මොනවා හරි පොල් හෝ මොනවා හරි වෙන වගාවල් තියෙන ඉඩම් වල එච්චර ප්‍රමාණයක් යන්නේ නැහැ. ඒ වගේ අහලා තිබ්බ ප්‍රශ්නයකට තමයි මම උත්තර දුන්නේ. තව අහලා තිබ්බ ගොඩක් අය
මේ දේශීය ඉඟුරුවේ කොච්චරක් යනවද කියලා අක්කරගෙන දේශීය ඉඟුරුවේ කිලෝ 600ක් යන්නේ නැහැ මොකදම නැති අක්කරයක් වුණා මොකද දේශීය ඉඟුරුවේ ග්‍රෑම් 40 විතර ලොකු කෑලි හිටවන්න ඕනේ නැහැ මොකද ඒකේ අංකුරෙන් දැන් සාමාන්‍ය ග්‍රෑම් 20 වගේ අහු වෙනවා අංකුරෙන් දැන් 6ක් විතර ඒ කියන්නේ අංකුරෙන් දැන් 6ක් විතර කියන්නේ සාමාන්‍ය මේ ඉඟුරු කෑල්ල බැලුවොත් එහෙම ග්‍රෑම් 30ක් විතර මේකේ අංකුරෙන් දැන් ගොඩක් තියෙනවා හැබැයි දේශීය ඉඟුරු මේ වගේ කෑල්ලක අංකුරෙන් දැන් 20ක් විතර තියෙනවා මොකද ඒක අර අලේ පිහිටීම පොඩිනේ ඒතර දැන් මේ චීන ඉඟුරුවේ ගෑම ලොකු හින්දා තමයි අංකුරෙන් දැන් අඩු මේ ග්‍රෑම් ප්‍රමාණය වැඩි වුණා ඒතර අර මේ දේශීය ඉඟුරුවක එච්චර ප්‍රමාණයක් යන්නේ නැහැ. තව ගොඩක් අයගේ ප්‍රශ්නයක් තිබ්බා මේ ඉඟුරුව ගාවට මොනවද එන රෝග කියලා. ඉඟුරුව ගාවට රෝග දෙකයි එන්නේ එකක් දිලීර අනිත් එක බැක්ටීරියා. සාමාන්‍ය දිලීර આવොත් එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැ. ඉතින් අපිට දිලීර නාශක කැප්ටන් මැංගුසෙට් ඔය වගේ දේවල් ගහලා ඉවරලා මේක බේර ගන්න පුළුවන් ඔය බැක්ටීරියා වගේ આવොත් එහෙම ඉතින් ඒක අර පොඩ්ඩක් ඉතින් අමාරු බැක්ටීරියා ගොඩක් බෝ වුණොත් එහෙම අලනරක් වෙන්න ගන්නවා. එතකොට ඔය බැක්ටීරියා කියන්නේ ඔයාලා බීජ ගද්දිත් ඒකයි බලලා ගන්න කියන්නේ කොහෙන් වුණත් මොකද ඉඟුරු බීජ වලින් තමයි වගා ඉදිරිය තීරණය වෙන්නේ. බීජ ලෙඩ බීජ ටිකක් හමුනොත් එහෙම ඉතින් සාමාන්‍ය මාස 4-5දී ගස් කහ වෙන්න ගන්නවා. ඔහම ගැටලු ගොඩක් මතුවෙනවා. එතකොට කොහෙන් ගත්තත් ඒ බීජයක පොඩ්ඩක් දැනුවත් කෙනෙක්ගෙන් ඔය කියන්නේ තොග විකුණන තැන් වලින් නැතුව ගොඩක් බලලා ඉතින් කොහෙද හොඳ බීජ තියෙන්නේ කොටුවක් තියෙනවද කාගේද පොඩ්ඩක් බලලා ඉවරලා එහෙම ගන්න. මම ඉස්සරහටත් ඉතින් මේ වගේ වීඩියෝ ඉඟුරු ගාව ගැන ගොඩක් අරන් එනවා. ඊට අමතරව ඉතින් ඉඟුරු බීජ කහ බීජ අවශ්‍ය අවුරුදු ඕනම කාලෙත් කතා කරන්න වලට මේ අපේ කොටු වලට ඇවිල්ලාම මෙතන තියෙනවා තව තියෙනවා මේ පන්වල තැනක තියෙනවා. ඉතින් එහෙම තැන් දෙක තුනක් තියෙනවා කොටු. ඒ වගේම ඔයාලට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. මම ඉස්සරහට තවත් ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් අරන් එනවා ඉඟුරු ගාව ගැන. එකතුලා ඉන්න අපිත් එක්ක.